අපි ඒක මම ට්‍රැක් කරගෙන යන්නේ යන පාත් එක අවුලක් නැහැ. Wala පරිස්සමෙන් සතුටින් ඉන්න. අපි ගිහිල්ලා එනකම් මොනරයට කමිටි ගන් කැමරාද කියන්නේ. අපි හතරක් මේ මාත්‍ය බෙදලා කියන්නේ. හතරක් මෙතන. අපි මොකද දැන් කරන්නේ? අපි දැන් ආයි 5 week යන්නේ. 5 week යා. අපේ පැක් මොකුත් නෑ, බර නෑ. යාමක් තමයි තියෙන්නේ. 5 week. ඔව්. කොන්ක්‍රීට් එක. අපේ තව දෙන්නෙක් හම්බ වුණා. මොකෝ ඉන්නේ? දැන් කොච්චර දුර ඇවිල්ලාද? අපි ඇවිල්ලා නේ භාගයක් විතර. හැරෙන් දැන් තා භාගයක් විතර යනවා නේ. අලුගල් කන්දේ ඉඳලා මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් හැරෙනවා 5 peaks. තංගප්පුව පැත්තෙන් එනවනම් මෙහෙම ඇවිල්ලා තමයි මෙතනින් හැරෙන්න තියෙන්නේ. අපි ඒක මම ට්‍රැක් කරගෙන යන්නේ යන පාත් එක අවුලක් නැහැ. මොකෝ හිතන්නේ? සුන්දරයි. සුන්දර දුෂ්කර ගමනක්. දැන්ට කිලෝමීටර් 14ක් ට්‍රැක් කරලා තිබ්බ පාත් එකෙන් ඇවිල්ලා තියෙනවා. අද අපි හිතන්නේ රෑ වෙනකන් අපිට රෑ වෙයි අපිට අලුගල්යන් රෙන්ට යද්දිනේ. මාර ලස්සනයි. මේ සුන්දරත්වය විඳින්න නම් අනිවාර්යෙන්ම එන්න ඕනේ නකල්ස් එන්න ඕනේ. අවසර අරන් එන්න. නකල්ස් එන එක මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. මෙහෙම ඉස්සරහා පෙන්නුවොත් ඔයාලට පේනවා ඇති ගස් ටික. නකල්ස් කියන්නේ අමුතුම වයිබ් එකක්. ඒ කියන්නේ Hai. Apa ini? මොකද වෙන්නේ? මේ තියෙන්නේ ලෙපර්ඩ් රොක් එක. මෙතනින් එහා පේන්නේ උස මේ 5 peak වල ෆස්ට් peak එක. එතනින් එහාට තමයි ටික තියෙන්නේ. ඉතින් ලෙපර්ඩ් රොක් එකේ තියෙන සමහර දේවල් යා ඇහෙන ඇති මාර හුළඟක් තියෙන්නේ මේ හරිය. මේ හරිය හුළං කපොල්ලක් තියෙනවා. මේ ගස්සේ මාර විදිහට වැනෙනවා එකපාරට.
වගේම පේනවා. සුපිරි. දැන් අපේ ගමනේ සැලකිය යුතු දුරක් ඇවිල්ලා තින්නේ. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් මේ පේනවා ඇති මාර ලස්සනයි. ඉතින් අපි 5 peaks වල පළවෙනි peak එක කිට්ටු ඉන්නේ දැන්. මා ලස්සන view එකක් තියෙනවා. කැප් එක නම් යනවා. හා? කැප් එක නම් යනවා වීඩියෝ. මොකද ඉතින්නේ? මාර ළඟ තියන්නේ මාර සීතලයි. අමුතුමයි. මාර වයිබ් එකක් තියෙන්නේ. මාර වයිබ් එකක් තියෙන්නේ. යා තව පොඩ්ඩයි තියෙන්නේ මේ පළවෙනි peak එකට. මේ පිරින් යන ගන්න බෑ ගෙවල් වලට එලා ඉන්නේ. ඔයාලට මේක බලලා තමයි මේ පින් එක ගන්න වෙන්නේ. බලන්න. ඔබ ටිප්පට අර එන මුලට මාරු ඌලේ තියෙන පියෝ ඔක්සිජන් තියෙන්නේ. ඉතින් දැන් 5 peak වල පළවෙනි peak එකේ කිට්ටු ඉන්නේ. මේ වෙද්දි වෙලාව 3:00යි. පස්වෙනි peak එකට කොහොම හරි අද යන්න try එකක් දෙනවා. තියෙන ටයිම් එකත් එක්ක බලමු. කොහොම වෙයිද කියලා. මොකද අද රෑ අපේ ගොඩක් රෑ වෙන්න කලින් ආපහු බහින්න ඕනේ අලුගල් දෙන්නට. ඉතින් මෙතන හම්බෙනවා පාරවල් දෙකක්. මෙතනින් උඩට පළවෙනි පීක් එකට යනවා. මේ පාර තමයි අනික් ගමේ ඉඳලා 5 පීක් නගින්න තියෙන අනික් පාර. එතකොට ඔයාලා කවුරු හරි බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක මම උඩින් දාන්නම්. ඒ වීඩියෝ එකක් බලන්න. ඊට අවුරුදු කාලයකට කලින් එකපාරක් අපි 5 peaks ආවා. හැබැයි පස්වෙනි peak එකට යන්න බැරි වුණා. Oh wow. මේදුම මොකද දෙන්නේ? පිස්සුවක් තනිකරම පිස්සුවක්. මේ සුදු පාටට පේන්නේ පාස්පෝර්ට් කළා නෙමෙයි. දැන් මේක ආපේ නම් පාළුවක්. ඉතින් මේ පල්ලෙහා මෙතනට මාර view එකක් පේනවා. අරහෙන් හොඳ කඳු වැටි ටිකක් කැමිතලා ටිකක් පේනවා. මේ වෙලාවේ පේන්නේ සුදුම සුදු මීදුම විතරයි. ඒක හැරුණොත් තනිකර ඝන මීදුමක් යන්නේ. Kalangkang macam
බඩ ගාගෙන ධනයිස් ගාගෙන පොළොට එන එනවා කඳු. ඒසි නෑ ගමන. මොකද හිතෙන්නේ? දුෂ්කරයි. පීක් එකේ මුදුන මෙලෙස අපි ඉතින් අපේ මේ ජාය වෙලක්කු අපේ චොක්ලට් කියන්නේ හිට කමු මේ අනිත් මිටියාවත්තල ලොකුවට ගස් හැදලා තියෙන ලස්සන ගස් තමයි මේවා. මේක පොඩි කාලේ මේ එක එක පාට තියෙනවා. එතකොට මෙතනත් දම් පාටට හුරු පාටක් තියෙනවා. මෙතන කොළ පාට තියෙනවා. මෙතන තවත් පාටක් තියෙනවා. මෙතන තියෙන ගහේ පාට කහ. එතකොට මාර ලස්සන කම්බිනේෂන් එකක් එක ළඟ ළඟ තියෙනවා. මේක නම් පිස්සෝ. කොහොමද මේ ගමන වෙනම ලෙවල් එකේ ගමනන්නේ?
third peak එකේ. බලන්න කීය පාර විදියට මතක නම් දැවේ මෙන්න මෙතන. ඒක පර්වතයට ගියේ මෙන්න මෙතන ඉන්නේ තමයි. මේ පාර අපිට පාර මෙතන හැරුණේ. Boys මොකෝ වෙන්නේ? දැන් අපි ගිය පාර ඇවිල්ලා තින්නේ තුන්වෙනි පීක් එකට. දැන් අපි හතරවෙනි පීක් එක හොයාගෙන යනවා. මෙතන අපේ තුන් දෙනෙක් යනවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මේ දුරට ඉන්නේ යාව. මේ පැත්තට යන්න ඕනේ. බුද්ධරප්පලන් ටිකෙන් තමයි මෙච්චර දුර අපි ආවේ. ඉතින් බුද්ධරප්පලන් ටිකෙත් අන්තිමට කියන්නේ ඒකත් එක්ක වතුර ටිකක් ඉවර වීගෙන යනවා. අපි දැන් 5 පීක් එකේ කිට්ටුවේ ඉන්නේ. ඉතින් ඊළඟ ගැටලුව තමයි මෙතන ඉඳන් දැන් අපි ආපහු යන්න ඕනේ අලුගල් ගුහාවට. පාරවල් දෙකක් තියෙනවා. එක්ක අපි ආපහු පාරේ යන්න ඕනේ. නැත්නම් මෙතනින් තැන්නක් තියෙනවා. තැන්නෙන් අලුගල් කන්ද හරහා පල්ලයට බහින්න ඕනේ. හැබැයි කොහොමද දැන් තියෙන ක්ලයිමේට් එකකින් හින්දා ඉස්සරහා පේන්නේ නැහැ. සහ මේ අනිවාර්යෙන් බහිද්දි රෑ වෙනවා. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි වෙන්නේ. බලමු ඉස්සරහට කියලා මොකද වෙන්නේ කියලා. මේ හරිය දිගටම වල්ලූරු ඉඳලා තියෙනවා. මේ පැත්තම හාරපුව තියෙන්නේ. එන්නේ අනිකර වල්ලූරු හාරලා ගියපුවා මේ. දැන් ඉතින් අපි 5 පීක් එක කවර් කරලා අපි යනවා අලුගල් කන්ද වෙත. කන්දට ගිහිල්ලා කන්දෙන් අපි බහිනවා ලෙනට. බලමු ගිහිල්ලා. අපි ආපහු උඩ පාරට යනවා 5 පීක් පාරට. අපිට ටයිම් මදි වෙනවා මොකද දැන් 6ට කිට්ටුවේ රෑ වෙන්න ගන්නවා. රෑ අපිට පාත් එක හොයාගන්න අමාරුයි තියෙන ඉක්විප්මන්ට් එක.
ඉතින් ආය පාත් එක හම්බෙලා තියෙනවා අපිට. මේ එකම දේ දැන් වෙලාව 6යි. කරුලට එනකන් දඩබඩ ගාලා බහින්න වෙනවා. ලෙපර්ඩ් රොක් එකේ පයින්න ඕනේ. දැන් ලෙපර්ඩ් රොක් එකේ පැනලා ඊට පස්සේ අර ට්‍රයල් එක අලුගල් ලෙන ට්‍රයල් එකට පැන්නොත් එතනින් ආර අවුලම්ම නැහැ. පොඩි රෙස්ට් එකක් රෙස්ට් ටයිම්. මෙතනින් ලෙපර්ඩ් රොක් පාර්ට දැන් හැරෙනවා. ඊට කලින් රෙස්ට් එකක්. එතනින් තමයි අර ගමට යන්නේ මේ පැත්තෙන්. Hai. Hai. Moga tatte. Tewulak නෑ. වතුර නැතුව ඉන්නේ නේ. ඉතින් අපි දැන් මේ යන්නේ ලෙපර්ඩ් රොක් එක ක්‍රොස් කරගෙන යන්නේ. ඈතින් මෙන්න මේ පැත්තෙන් මේ පේන්නේ නැහැ මේ අපිට කලින් 5 peak පේන්නේ ලස්සන්ට. මෙතන තමයි අර 5 peaks වීඩියෝස් ටික ගත්ත අපි peak ටික බල බල දැන්ටත් පස්වෙනි පීක් එක පේනවා. එකක් මෙතන නම් පේන්නේ උඩ හඳක් තියෙනවා. ටියරස් ගන්න. යා ඩස් ගන්න මේ පැත්තෙන් 5 පීක් පේනවා. ඉතින් පැය ගානකට පස්සේ කට්ටියට වතුර හම්බෙලා තුන පාර වතුර නැතුව හිටිය පැය ගානක්. හරියටම වෙලාව 8 වෙද්දී අපි ලෙපර්ඩ් රොක් එකේ නේ නේ
Oke. Tahu kan ya? වතුර පොනවන්න දෙන ගේම් අන්නේ බා. දාගන්න එකල හෙට මට යන්න අපිට හෙට පල්ලෙහාට බහිනවා. හෙට පල්ලෙහාට බහිනවා. හෙට පහල් තමයි. මේක පොලේ Hai. Sudah? Hai. Apa? Ah, hai. 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 Ada mana spesial? Ada yang samboya, Hari. dal kari dia. පොලිසු සම්බෝලයක්. Barbecue එක සම්පරිප්පයි. හදනවා මත. ජාතික Barbecue එක හදනකම. බලන්න බලක් වුණා හදන්න බැරුණා.